ඔබ හිතන්නේ විද්‍යාඥයෝ දන්නේ නැද්ද මේ ඔක්කොම හැදිලා තියෙන පරමාණු වලින් කියලා? දන්නේ නැද්ද? දන්නවා. පරමාණු හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, මීසෝන, පයෝන, තයෝන ආදී වශයෙන් ওই දේවල් වලින් කියලා දන්නේ නැද්ද? දන්නවා. මොකද්ද දන්නේ නැද්ද එහෙනම්? දැනගන්න ඕන දේ දන්නේ නැහැ. පරමාණුවක් කඩලා මේක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන තියෙනවා කියලා කිව්වට පස්සෙත් පින්විතනේ ඒ වෙලාවෙත් හැංගෙන්නේ පින්විතනේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන. ඔය ඔක්කොම මොකේවද? එකේව හැංගෙන්නේ පින්විතනේ. ඒ ටික දාලා ඉවරලා පරමාණුවක් හැදුවට පස්සේ පින්විතනේ ඒක හැංගෙන්නේ මොකක් කියලා? ආයිත් එකක් කියලා. ඒකට හේතුව පින්විතනේ හිතේ තියෙන අවිද්‍යාව තෘෂ්ණාව. අවිද්‍යාව තෘෂ්ණාව සහගතව තමයි හැමතිස්සෙම හිත හැදෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව සහගතව හැදෙන හිත පින්විතනේ හැමතිස්සෙම වෙන් කළා අඳුන ගන්නවා. වෙන් කරන්නේ නැතුව කිසිම එකක් අඳුර ගන්න බෑ පින්විතනේ අවිද්‍යාව තෘෂ්ණාව සහගත හිතට. ඒක නිසා මොනතරම් සියුම් දේවල් හෙව්වත් ඔය දේවල් කොයි විදිහට හැදිලා තියෙනවා කියලා හෙව්වත් පින්විතනේ මේ හැදෙන හැම හිතකම ඔය හිතන හැම එකක්ම වෙන් වෙලා තමයි හැංගෙන්නේ. අන්න ඒකයි ඔබ අවබෝධ කරගන්න ඕනේ පින්විතනේ ඔතන තියෙන සියුම් කාරණාව. මේ ශරීරයේ හැදිලා තියෙන කෑලි වලින් කිව්වට නිවන් දකින්න බෑ පින්විතනේ. එහෙනම් ඔබ කවුරුහරි එහෙම කියන්න එපා ගුරු හඳුරේ. මේ ත්‍රිපිටකයේ තියෙනවානේ මේකේ කෑලි වලින් හැදිලා තියෙන්නේ කියලා මේ. අත්ති මස්මින් කායේ කේසා ලෝමානකා දන්තදජම්. ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි පින්විතනේ. වේදේත් තියෙනවා. හැදිලා තියෙනවා කියලා මේ ඒවයි. එහෙනම් මොකද්ද වෙනස? වේදේ තියෙන එකට වඩා ත්‍රිපිටකයේ තියෙන එකේ වෙනස මොකද්ද? මම ඔබට ඔතන පෙන්නන්නවා. එහෙම්මමයි. ඔය දෙතිස් කුණුපේ හැමම තියෙනවා පින්වතුනි මේ දේවල්. මෙන්න මෙහෙම කෑලි තියෙනවා කියලා. ඒ ආයුර්වේදයේ කියන කොටස ගත්තා නම් එහෙම පින්වතුනි ඒ කෑලි ටික විතරක් නෙමෙයි ඒ කෑලි වලට මෙන්න මෙහෙම ලෙඩ හැදෙනවා මෙන්න මෙහෙම ඒවට මෙන්න මෙහෙම බේත් තියෙනවා ආදි වශයෙන් පින්වතුනි මහ විශාල තෝගයක් තියෙන එකක් නේ. එහෙනම් අස්තිමස්මින් කායේ කේසා ලෝමා කියලා වඩන කෙනෙකුට පින්වතුනි වෙද පොතක් කියවල ඉවරනකොට මක් වෙලා තියෙනවද එයා? එයා හරියට වෙලා තියෙන්න ඕනේ. මොකද ඒක කායේ කේසා ලෝමා විතර නෙමෙයි. කේසා ලෝමා කතාව විතරක් නෙමෙයි පින්වතුනි. ඒවට හැදෙන ලෙඩ ඒවට ප්‍රතිකර්ම මේ හැම එකක්ම තියෙනවා නේද? එන වෛද්‍යවරු පින්විතනේ අවුරුදු 6ක මොකක් හරි තමන්ගේ වෛද්‍ය පීඨයේ තියෙන කාලය අවසන් කරනකොට පින්විතනේ. හරියට උන්වහන්සේලා එළියට එන්න එපා. ඔය කෑලි ඔක්කොම අධ්‍යයනය කරලා තියෙනවා. කෙමිස්ට්ලා. කොච්චරනම් පරීක්ෂණ කරලා ඉවරලාද පින්විතනේ තමන්ගේ යුනිවර්සිටි එකෙන් එළියට එන්නේ. කොහොමදේ උනාට. ඒකයි ඔබට කිව්වේ පින්විතනේ. මේක අවබෝධ කරන්නේ නැතුව ඕක අධ්‍යයනය කරන්න වැඩක් නැහැ. දහම හරියට අවබෝධ කරන්නේ නැතුව අධ්‍යයනය කරාට වැඩක් නැහැ පින්වතුනි. තේරෙන්නේ නැහැ මොකක්ද කියන්න හදන්නේ කියලා. ඒකයි මේ දහමේ තියෙන මූලික හරය හැමතිස්සෙම තේරුම් ගන්න කියන්නේ. ඔබ ගැඹුරට යන්න කිසි අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි. දහමේ තියෙන මූලික හරය තේරුම් ගන්න. මූලික හරය තමයි පින්වතුනි අනිත්‍යතාවය කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය හොඳට අවබෝධ කරනවා නම් පින්වතුනි අන්න එතනින් එහාට ඔබ දකින්න හැම එකක්ම ඔබට ඇහෙන හැම එකක්ම දැනගන්න හැම එකක්ම පින්වතුනි. ඔන්න ඔය මට්ටමට හැදිලා එනවා. මොකද්ද හරි කියන එක ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව කායේ කේසා ලෝමා නකා දන්තා දජෝ මන්සං කියලා කයේ තියෙන මෙන්න මේ කොටස් ටික මෙහෙමයි කියලා කිව්වා කියලා පින්වතුනි ඔය වැඩි වෙන්නේ නැහැ. ඉතින් කායේ කේසා ලෝමා කියලා ගන්නවා නම් පින්වතුනි පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ආදී වශයෙන් එහෙමත් භාවනාවක් හදමු අපි. පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. වැරදිද? ඉතින් කායේ කේසා ලෝමා තියෙනවනේ පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කිව්වොත් මොකද කියන්නේ? මොකක්ද තියෙන වෙනස ඔය දෙකත්? මේට වඩා ගොඩක් සියුම් නේ අරක වෙන්නේ. එහෙනම් පරමාණුව කියන එක එහෙම හැදිලා තියෙන බව මෙතන නොදන්න කෙනෙක් නෑනේ පුංචි දරුවගේ ඉඳලා හැම කෙනාම දන්නවනේ ඒක. නමුත් ඒක තීකලා කියලා පින්විතේ නිවන්ට යන්න බෑ. ඒ නිවන්ට යන්න බැරි හේතුව ඔබ හොඳට අඳුර ගන්න පින්විතනේ. ඔය කරන කෑල්ලෙන් කෑල්ල පින්විතනේ කොච්චර ඕක කඩලා පෙන්නුවා. අවිද්‍යාවට උත්තරයක් හම්බෙලා නැත්නම්
තණ්හාව රජ කරනවා නම් විකෘතිය තමයි හැංගෙන්නේ හැමතිස්සෙම. සම්මා දිටියටපත් වෙලා නැත්තම් පින්වතුනි ඒ කියන්නේ අවිද්‍යාව අන්ධකාරයේ ගිලිලා නම් ඉන්නේ. තණ්හාව රජ කරනවා නම් ඔබ මොන හැඟීමක් පහල කළත් පින්වතුනි ඔබට ඒක විකෘති හැඟීමක් තමයි අන්තිමට එන්නේ. කොච්චර කඩලා බෙදලා වෙන් කළත් වැඩක් නැහැ. ඒකයි ඔබට කියන්න පින්වතුනි බුදුදහමේ වටිනම කොටස තමයි කල්යාණ මිත්‍රයා.